අපි දැන් මේ හදන්න යන්නේ අරාබි හොද්දක්. කුකුල් මස් දාලා අරාබි හොද්දක්. ඒක මම අරාබියෙන් කියන්නේ මට අරාබියෙන් කියන්න පුළුවන්. නමුත් මම අපේ අයට දැනගන්න සිංහලෙන් දානවා. එතකොට ඒගොල්ලන්ට අපේ අයට දන්නේ නැති අයට ඉගෙන ගන්න පුළුවන් නේ. ඉතින් පළමුවෙන්ම මම මේකට එකතු කර ගන්නවා බොම්බයි ලුණු ගෙඩි 2ක්. ඊට පස්සේ ඒක පොඩ්ඩක් කෙලේ පොඩ්ඩක් බැදීගෙන යනකොට බැදෙන්න මරින්නේ නැහැ. මේක අරාබි හොද්දක් නේ. අරාබියෙන් කියන්නේ මේකට චිකන් මරක් කියලා. ඉතින් අපි කුකුල් මස් හොද්දක් කියලා කියමුකෝ. අරාබි හොද්දක් නේ. අරාබියෙන් හදන විදියට. ඊට පස්සේ අපි දාගන්නවා ඒකටම සුදු ලුණු බික් කිහිපයක් තලාගෙන. මේ ඉතින් අපේ හැමෝම මේවා දන්න ඒවා. ඉතින් සමහර අය ඉන්නවා මේක ඉතින් හදන්න දන්නේ නැති අය. අලුතෙන් රට ගිය කට්ටිය එහෙම මේක දන්නේ නැහැ. ඉතින් අපේ ලංකාවේටත් හොඳයි මේක. ඊට පස්සේ මම එකතු කර ගන්නවා ඉඟුරු කැබල්ලක තලාගත්ත ටිකක්. ඒකත් චුට්ටක් කවලම් කරලා දැන් මේක හරිම සුවඳයි. මේ ඉඟුරු සුදු ලුණු ඔක්කොම මේක පොඩ්ඩක් කෙලෙන් මේ වෙනකොට හරිම සුවඳක් එනවා. ඊට පස්සේ අපි සාම්පේ කොළ කිහිපයක්, ඊට පස්සේ කරපිලි ටිකක්, ඒකත් අපි මේවට පොඩ්ඩක් සම්දාලා කරාබු නැති දෙකක් කුරුඳු පොතු යැලි කිහිපයක් ඒකටම අපි දාගන්නවා. දැන් පේනවනේ ඔයගොල්ලන්ට කොහොමද කියලා. ඊට පස්සේ අපි මේකට මේක චුට්ටක් අඩු කරගෙන මේකටම දාගන්නවා අපි කපාගත්ත අවමිරිස් ටික. ඉතින් රට කට්ටිය නම් දැවිල්ල කන්නේ සමහරවිට ඒගොල්ලෝ බෙල් පේපර් තමයි දාන්නේ. බෙල් පේපර් කියන්නේ අර පාට මාළු මිරිස් තියෙන ඒවට. නැවත මම දානවා මේකට අමු 3-5 හැඳි එකමාරක් දානවා. ටිකක් ලොකුවට හොද්ද හදන හින්දා ඒ විදිහට දානවා. ඊට පස්සේ දානවා යහමින් කහ ටිකක්. කහ හැඳි භාගයක් විතර දානවා. ඊට පස්සේ දානවා ගම්මිරිස් කුඩු හැන්දක ප්‍රමාණයක්. පොඩි ප්ලාස්ටික් හැන්දෙන් හැන්දක ප්‍රමාණයක්. නැවත උළුවහල් ලැට කිහිපයක් දානවා. එතකොට මේක හරි සුවඳයි. ඊට පස්සේ දානවා අපි ලුණු නම් ඉතින් මං කියලා දෙන්න ඕනේ නැහැ. අපි ලුණු රස අනුවනේ කවුරුත් දාන්නේ. ඒ හින්දා ඕන දැන් මං ඒ ටික දැම්මා. දාලා මම මේක නැවත කවලම් කරගන්නවා. ඔයාලට පේනවනේ. ඊට පස්සේ නැවත මේකට මම දැවිල්ල කන අයට අපි නම් ඉතින් ලංකාවේනේ අපි ඉතින් දැවිල්ලට කන ඉඳලා ඔන්න අපි මිරිස් හැඳි 2ක් මේකට දාගත්තා. ඒකත් තෙලෙන් චුට්ටක් මෙහෙම බැදුවාට පස්සේ අපි කපාගත්ත තක්කාලි ටික මේකට එකතු කරගන්නවා. දැන් අපි කුකුල් මස් ටික මේකට එකතු කරගන්නවා. අපිට පුළුවන් කුකුල් මස් අපිට හදිසියකට හොයාගන්න බැරි වුණොත් පොඩ්ඩක් 250ක් ගෙදර තියෙන ටිකකින් මේක හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් මාළු තියනවා නම් මාළු කෑල්ලක් දෙකක් පොඩ්ඩක් බැදලා කරලා එහෙමත් පුළුවන් මේක හදාගන්න. මේ විදිහට. මස් කියලා ඕනේ නැහැ. ඉතින් මස් තියනවා නම් හොඳයි. එහෙම නැත්නම් මාළු බෙදලා කරන්න පුළුවන්. දැන් පේනවද ඔයාලට? මේක හරි සුවඳයි. මෙන්න මේ වෙනකොට මේ යගෙන මේ තේරම දාලා එනකොට හරිම රසයි සුවඳ වගේම
රසක් තියෙන හැම කෙනෙකුට එනකොට. ඊට පස්සේ නැවත අපි ඒකට අල ටික එකතු කරගන්නවා. මේ බණ්ඩක්කාර වුණා කියනවා බණ්ඩක්ක තියෙනවා වට්ටක්ක තියෙනවා මාළු මිරිස් තියෙනවා වම්බොටු තියෙනවා. අපි ඒව දාන්නේ නැහැ දැන්නම. ඒව පසුවට. ඒව මොකද පොඩ්ඩේ බෙරි වෙනවනේ. දැන් මේ ඔයාලට පේනවද? මේක ලස්සන. මේක හදාගත්තම බත් එක්ක බාස්මති හාල් හරි සුදු හාල් හරි ඕන දෙයක් මේකට ගැලපෙනවා. මේකට පොල් කිරි අවශ්‍ය නැහැ. අපිට වතුර තමයි මේක වතුරෙන් හදන්න පුළුවන්. ඒ ඔන්න ඔයාලට ළමයි අපි පැහැදිලිව කියලා දුන්නා. දැන් අපි විනාඩි 20ක් විතර මේක වහලා තියලා ඊට පස්සේ මේ වතුර ටිකක් පස්සේ එකතු කරනවා අපි. ඉතින් අනිත් ටික හොද්ද උයලා පසුවට දාන්න.